සුබම සුබ ජයග්‍රාහී දවසක් වෙන්න කියලා හරිම ආදරෙන් ඔයාලට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම Beauty for You Treatments by චූල මගේ channel එකටත් ඔයාව හරිම ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අදත් ඔයාලට වැදගත් වීඩියෝ එකක් තමයි මම ඔයත් එක්ක share කරගන්න හදන්නේ. අද මම කතා කරන්නේ ඔයාගේ කොණ්ඩේ ලස්සනට තියාගන්න පුළුවන් hair oil එකක් ගැන. ඉතින් ගොඩක් වෙලාවට බොහෝ දෙනෙක් අහනවානේ මොන දේ කරත් කොණ්ඩේ වැවෙන්නේ නැහැ, මගේ කේශ මූල ශක්තිමත් නැහැ. ඒ වගේම මම chemical treatments කරලා මගේ කොණ්ඩේ damage වෙලා තියෙන්නේ. ඉතින් මම කරපිංච ඔයිල් එක හදලා පාවිච්චි කරා, මම black seeds ඔයිල් එක හදලා පාවිච්චි කරා. ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දෙනෙක් මට කමෙන්ට්ස් ඒ වගේම WhatsApp එකේ මැසේජ් දානවා. ඉතින් ඒත් ඒවට ප්‍රතිඵලයක් තිබුණේ නැහැ කියලා ගොඩක් දෙනෙක් දාලා තියෙනවා. ඉතින් එහෙම අයට තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. අද මම කතා කරන්නේ රෝස්මෙරි ගැන. රෝස්මෙරි කියලා කියන්නේ මුළු ලෝකෙම මේ වෙනකොට ගොඩාක් ප්‍රසිද්ධ දෙයක්. ඉතින් පිටරටවල් වලදී නම් මේක කැමටත් පාවිච්චි කරනවා. මම නම් කැමට අරගෙන නැහැ. නමුත් ලංකාව ඇතුළතත් මම දැකලා තියෙනවා. ගොඩක් වෙලාවට රෝස්මෙරි කැමට පාවිච්චි කරනවා. ඉතින් රෝස්මෙරි කියලා කියන්නේ හරිම සුවඳ ඉන්ග්‍රීඩියන්ට් එකක්. මේක ශාකයක්. මේක සාමාන්‍යයෙන් ලංකාවෙත් සීතල පැතිවල තමයි තියෙන්නේ. ඔයාලට සමහරක් වෙලාවට පේජ් වල ඇති එක ෆ්‍රෙෂ් විදිහට ගෙන්න ගන්න ක්‍රම පේජ් වල ඇති. අනිවාර්යෙන් ඔයාලට ඒ විදිහට රෝස්මෙරි අවශ්‍ය නම් ඒ විදිහට ගෙන්න ගන්න පුළුවන්. මම දැකලා තියෙන සමහර පේජ් වල මේවා විකුණන්න තියෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඔයාලා හැමෝම දන්න දරාස් එකකිනුත් ඔයාලට මේක try කරන්න පුළුවන්. ඉතින් වියලි රෝස්මෙරි එක අරගෙනත් හදා ගන්න පුළුවන්. නමුත් අර ෆ්‍රෙෂ් එක ගන්නව නම් තමයි අපිට මේකේ මේ හරිම කලර් එකට ඒ වගේම තමයි මේකේ සුවඳේ විදිහටම ආරක්ෂා වෙන විදිහට හදා ගන්න ඕනේ. මෙතන මම ඔයාලට වීඩියෝ එකක් ඇටච් කරලා තියන්නම්. සාමාන්‍යයෙන් රෝස්මෙරි ප්‍රමාණයකින් ඔයාලට ගෙදරදී ඔයාගේ හිස කෙස් වලට හදා ගන්නකොට කොහොමද හදා ගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන්. සමහරක් විට ඔයා දැනටමත් රෝස්මෙරි ඔයිල් එකක් හදාගෙන පාවිච්චි කරනවා ඇති. නමුත් කිසිම ප්‍රතිඵලයක් ඔයාලට නැතුව ඇති. එහෙනම් ඔයා මේක හදපු විදිහේ වරදක් තියෙනවා. ඉතින් මම ඔයාට කියන්නම් අද මේක හදන විදිය. දැන් පොඩි රෝස්මෙරි ප්‍රමාණයක් අරගෙන ඒක ඔයාලා පාවිච්චි කරන ඔයිල් එකත් එක්ක මික්ස් කරලා බ්ලෙන්ඩ් කරන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ මේක රත් කරගන්න පුළුවන්. හැබැයි රත් කරගන්නකොට මේ රෝස්මෙරි වල තියෙන ෆ්‍රෙෂ් ගතිය ඒ විදිහටම තියෙද්දි තමයි අපි අයින් කරගන්න ඕනේ. මේක ගොඩක් පිච්චිලා දුඹුරු පාට වුණොත් එහෙම මේක සම්පූර්ණයෙන්ම පෝෂණය විනාශ වෙනවා. අනිත් දේ තමයි ගොඩක් වෙලාවට මේ රෝස්මෙරි වල තියෙන අපේ හිස කෙස් වලට ගොඩක් අවශ්‍ය විටමින්ස් වර්ග. යකඩ, ඒ වගේම සිංක්, ඒ වගේම තමයි ඇන්ටිඔක්සිඩන්ට්, ඒ වගේම තමයි විටමින් A, විටමින් C, ඒ වගේම තමයි විටමින් B කාණ්ඩේ ගොඩක් විටමින්ස් වර්ග මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් රෝස්මෙරි එකක් ඔයා දැනටම හදාගෙන පාවිච්චි කරනවා නම් ඔයාගේ රෝස්මෙරි එකත් බලන්න මෙන්න මේ කලර් එකද කියලා. රෝස්මෙරි එකක් වෙන්නේ හරියටම රෝස්මෙරි ඔයිල් එක golden brown කලර් එකකට තමයි එන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකේ පැහැදිලිව පේනවා ඇති කියලා. මේක golden brown කලර් එකක් තමයි මේකේ තියෙන්න ඕනේ. සමහරක් වෙලාවට රෝස්මෙරි ඔයිල් කොළ පාටට ඔයාලා හදාගෙන තියෙනවා නම් ඒක හරියන්නේ නැහැ. golden brown කලර් එක තියෙන්න ඕනේ. ඒ වගේම තමයි ඔයා මේවා හදනකොට මම ඔයාලට මෙතන පෙන්නන්නේ ලොකු ප්‍රමාණවත් හදනකොට මේ process එක හරියන්නේ නැහැ. මේකට වෙනම ටෙක්නික්ස් තියෙනවා. එනකොට ඔයාලට පොඩි ප්‍රමාණයකින් හදා ගන්න නම් ඔයාලට මේ විදිහ හදාගන්න එක හරිම සාර්ථකයි. තව මේකට ඔයාලට ඇඩ් කරගන්න පුළුවන් කරාමු නැටි, ඒ වගේම උළුහාල්, ඒ වගේම කළුදරු. ඉතින් ඔය වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් උනත් මේකට එකතු කරලා හදා ගන්න පුළුවන්. ඒවත් අර මම කියපු ක්‍රමයටම පිච්චෙන්නේ නැති වෙන්න හදා ගන්න එක වැදගත්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට ඔෆිස් යන කෙනෙකුට සාමාන්‍යයෙන් ආයුර්වේදීය තෙල් පාවිච්චි කරාම සමහර හිතන්න පුළුවන් බෑඩ් ස්මෙල් එකක් එනවා, අපිට මේක ගාගෙන යන්න බෑ. ඔන්න ඔය වගේ ප්‍රශ්න. ඉතින් රෝස්මෙරි ඔයිල් එකේ නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක මාරම සුවඳ ඔයිල් එකක්. දැනට රෝස්මෙරි ඔයිල් පාවිච්චි කරන අයත් ඇති. ඉතින් ඔයාලා දන්නවා මේකේ සුවඳ කොහොමද කියන එක. මේක මාරම සුවඳයි. සමහරක් වෙලාවට මේක කල් යන මේකේ සුවඳ තව වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඉතින් අඩු වෙනවා නම් ඒක පාවිච්චි කරලා තියෙන ඔයිල් එක සහ රෝස්මෙරි භාවිතා කරලා තියෙන ටෙක්නික් වල විවිධ වැරදි තියෙන්න පුළුවන්. ඒක නිසා තමයි ඒකේ සුවඳ අඩු වෙනවා නම් අඩු වෙන්නේ. නැත්නම් දවසින් දවස රෝස්මෙරි ඔයිල් එකේ සුවඳ වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ. ඒකත් ඔයා මතක තියාගන්න. දැනටමත් ඔයා රෝස්මෙරි ඔයිල් එකක් යූස් කරනවා නම් ඒක කොහොමද කියන එක දැනගන්න තමයි මම ඔයාලට මේ විස්තර ටික කිව්වේ. ඉතින් අනිත් දේ තමයි දැන් සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ අපි ආයුර්වේද තෙල් එකක් අපි හිතමුකෝ උදාහරණයක් විදිහට කරපිංච තෙල් එකක් අපි භාවිතා කරනවා කියලා. කරපිංච තෙල් එක ගෑවම ටිකක් වෙලා යනකොට සාමාන්‍යයෙන් අපි තෙල් ගෑවා කියලා අපිට තේරෙනවනේ. තෙල් ගෑවා කියලා තේරෙනවා. ඒ වගේම තමයි සමහරක් වෙලාවට ගොඩක් ටිකක් පෙරෙන්න බලන ඔය වගේ ගතියක් තියෙනවනේ. හැබැයි රෝස්මෙරි ඔයිල් එක එහෙම වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒකෙත් තෙල් ගතිය තියෙනවා. නමුත් අරක තරමටම වෙනත් ඔයිල් වර්ග තරමටම තෙල් ගතිය එන්නේ නැහැ. මොකද මේකේ හැකියාවක් තියෙනවා. මේක ඉක්මනින්ම කේශ මූල වලට උරා ගන්නවා. මොකද මේ රෝස්මෙරි වලින්
අපේ කේශ මූල ශක්තිමත් කරනවා. ඒ වගේ තමයි අලුත් කෙස් වැවෙනවා, කොණ්ඩේ අනෙක් අඩු වෙනවා, ඉස්සොටි නැති වෙනවා. ඒ වගේම තමයි ස්කැල්ප් එක ඔයාගේ නිතරම වියලි ගතියක් පේනවා නම්, ඒ වගේම තමයි පීරනකොට නිකන් කොණ්ඩේ ගොරෝසුයි නම් ඔයාට එහෙම වෙන්නේ නැහැ. ඔයාගේ කොණ්ඩේ ඝනකමට හොඳට වවන්න හැකියාවක් තියෙනවා රෝස්මෙරි වලට. ඉතින් ඔයාට කොහේ හරි යනකොට ඔයිල් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට හොඳම ඔප්ෂන් එකක් තමයි මේ රෝස්මෙරි කියලා කියන්නේ. ඉතින් රෝස්මෙරි ඔයිල් එකක් ඔයාට ගෙදරදීම හදලා පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම හදාගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් ඔයාලට අපේ ස්ටෝර් එකෙන් මේක මිලදී ගන්නත් පුළුවන්. ඉතින් හරිම ටෙක්නික්ස් වලට ඒ වගේම රෝස්මෙරි විතරක් නෙවෙයි කරාමු නැටි ඒ වගේම තවත් ගොඩක් ඖෂධ එකතු කරලා අපි මේකට ගැළපෙන විදිහේ ඔයිල් එකක් ඔයාලට හඳුන්වලා දීලා තියෙනවා. ඔයාලට ඒකත් ගන්න පුළුවන්. මේ තමයි රෝස්මෙරි ඔයිල් එක. ඉතින් මේ ඩිහයිඩ්‍රේට් කරපු රෝස්මෙරි අතු කීපයකුත් ඔයාලට මේක ඇතුළේදී හම් වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඔයාලා මේ විදිහට රෝස්මෙරි ඔයිල් එක ගෙදරදී හදා ගන්නවා නම් ඔයාලා රෝස්මෙරි අතු කැබලි මේකට එකතු කරනවා නම් මේක අර ෆ්‍රෙෂ් එක එකතු කරොත් එහෙම ඔයාලට මේකේ සමහරක් වෙලාවට පුස් ගතියක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව ඉතින් ඔයාලට සාමාන්‍ය මැෂින්ස් තියෙනවා නම් ඔයාලට පුළුවන් ඩිහයිඩ්‍රේට් කරලා මේක එකතු කරන්න. එහෙම නැත්නම් oven එකේ වගේ වුණත් මේක ඩිහයිඩ්‍රේට් කරගන්න පුළුවන්. ඒ උෂ්ණත්වය පොඩ්ඩක් බලලා ඔයාලට එහෙම කරලා වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් නම් ඉතින් ඔළුවට අසාත්මිකතාව වගේ හිස් කබලට අසාත්මිකතාව ඔයාට ඇති වෙන්න. සාමාන්‍යයෙන් මම කොහොමත් නාන්න කලින් අනිවාර්යෙන්ම hair oil treatment එකක් ඔළුවට කරනවා. ඉතින් එතකොට මම beauty for you කියන hair growth අපේ treatment oil එක සාමාන්‍යයෙන් use කරනවා. ඊට පස්සේ නාලා හොඳටම කොණ්ඩේ වේලුණාට පස්සේ දැන් මම rosemary එක use කරන්න තමයි පටන් අරගෙන තියෙන්නේ. ඉතින් මේකෙදී අපි පාවිච්චි කරනකොට ඔයාලට මේක ට්‍රීට්මන්ට් ඔයිල් එකක් ඔයාලා යූස් කරන්නේ නැත්නම් සහ ඔයාලා එළියට යනකොට නාලා පස්සේ ඔයාලා ඔයිල් එකක් යූස් කරන්නේ නැති කෙනෙක් නම් ඔයාලට මේක ගාලා නාන්න උනත් පුළුවන්. මම ඔයාලට කිව්වනේ මේක අනිත් ඔයිල් වලට වඩා ඉක්මනින් අපේ කොණ්ඩේට උරා ගන්නවා කියලා. ඒක නිසා මේක ගාලා විනාඩි 30ක් වගේ කාලයක් ඉඳලා ඔයාට හොදන්න පුළුවන්. ඉතින් මේක ගන්නකොටත් සාමාන්‍ය ඔයිල් විදිහටම තමයි ඉතින් ඔයිල් ගාලා කොහොමද මසාජ් ටෙක්නික් එක හරියටම කරන්න කියන එක ගැන මම වීඩියෝස් ඔයාලට දාලා තියෙනවා. ඒක ගැනත් ඔයා බලන්න. ඉතින් ඒ විදිහට ඔයාලට මසාජ් කරගන්න පුළුවන්. ඉතින් ඔයාගේ තියෙන ටයිම් එක අනුව ඔයාලට මේක arrange කරගන්න පුළුවන්. ටයිම් එක අනුව බලලා ඔයාලට මේ ඔයිල් එක යූස් කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් ඔය සීතල වර්ග තෙල් තියෙන ඒවා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ මී තෙල්, ඒ වගේම තල තෙල්, ඔන්න ඔය වගේ දේවල් ඔයා පාවිච්චි කරන hair oil එකට යූස් කරලා තියෙනවා නම් ඔයාගේ කොණ්ඩේ ගොඩක් යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කොණ්ඩේ ගොඩක් යන කෙනෙක් නම් ඔයා ඒ වගේ තියෙන ingredients එකපාරම ඔයිල් එකක් ඔය කොණ්ඩේට දානකොට කොණ්ඩේ ටිකක් වැඩිපුර යන්න බලනවා. මොකද ඔයාගේ කේශ මූල ඉක්මනින්ම පෙඟෙන්න බලන නිසා සහ ඔයාගේ කේශ මූල දුර්වල නිසා. ඉතින් ඔන්න ඔය වගේ ප්‍රශ්න තියෙන කෙනෙකුට නම් රෝස්මෙරි ඔයිල් එකෙන් ඒ වගේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔයාලට පාවිච්චි කරන දවස් 2-3 ඇතුළතම ඔයාලට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් බලා ගන්න පුළුවන්. හරි. ඔන්න ඉතින් මුලින්ම ඔයා කරන්න ඕනේ hair oil එකක් මොනම hair oil එකක් apply කරන්න කලිනුත් ඔයා කරන්න ඕන පළවෙනි දේ තමයි කොණ්ඩේ හොඳට පීරගෙන ඉන්න එක. ඒ කියන්නේ කොණ්ඩේ මේ විදිහට අවුල් වෙන්නේ නැති වෙන හොඳින් පීරගෙන ඉන්න එක වැදගත්. හේතුව තමයි ගැට ගැහිලා තියෙන කොණ්ඩේකට අපි තෙල් apply කරාට මේක අර ඉක්මනින්ම හැම කෙස් ගහටම සමාන්තරව ගෑවෙන්නේ නැහැ එකක්. අනිත් එක තමයි තෙල් ගෑවට පස්සේ අපි නැවත කොණ්ඩේ පීරන්න උත්සාහ කරොත් කැඩිලා යන්න තියෙන සම්භාවිතාවය වැඩි. ඒක නිසා ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ඔයිල් ට්‍රීට්මන්ට් එකක් හරි මොකක් හරි ට්‍රීට්මන්ට් එකක් කොණ්ඩේට කරන්න කලින් හොඳට කොණ්ඩේ පීරගෙන ඉන්න. පීරගෙන ඉවරලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොටස් විදිහට කොණ්ඩේ බෙදාගෙන ඔයිල් ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් මම ඔයාලට මෙතනදී ටිකක් මේක ගන්න විදිය පෙන්නන්නම්. මෙන්න මේ විදිහට ඔයාලට තියෙන මේක රූට්ස් වලට මෙන්න මෙහෙම තියාගන්න. ඊළඟට ඊළඟ කොටසටත් මෙන්න මේ විදිහට තියාගන්න. ඊළඟ කොටසටත් මේ විදිහට තියාගන්න. ඉතින් ඕක මෙන්න මේ විදිහට ඔයාගේ සම්පූර්ණම ස්කැල්ප් එකට අපිට පුළුවන් මේ විදිහට කරගන්න. ඉතින් මේ පැත්තටත් ඒ විදිහම තමයි ඔයා කරගන්න ඕනේ. කරගෙන ඔයාට මේක ඇඟිලි වලින් මසාජ් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ස්කැල්ප් මසාජ් එක තියෙන කෙනෙක් නම් ඔයාට ඒ විදිහට මේක මසාජ් කරන්නත් පුළුවන්. අනිත් එක රෝස්මෙරි කියලා කියන්නේ ස්කැල්ප් එකට කරන ට්‍රීට්මන්ට් එකක් වගේම ඔයා මේක කෙස් වලට පාවිච්චි කරා කියලාත් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් ඉස්සරලාම ඔයා ස්කැල්ප් එකට මේ විදිහට ගාලා මෙන්න මේ විදිහට හොඳින් මේක මසාජ් කරගන්න. අවසානයේ ඔයා කෙස් වලටත් ගා ගන්න. ඉතින් මම ඔයාලට ස්කැල්ප් මසාජ් එකනොත් මසාජ් කරන හැටි ටිකක් පෙන්නන්න. ඔන්න ඉතින් මම හිස් කබලේ ඒ වගේම තමයි කෙස් වලට වෙනකම් ඇප්ලයි කරා. ඒක වීඩියෝ එකට ගත්තේ නැහැ. මොකද එතකොට වීඩියෝ එක ටිකක් දිග වෙන නිසා. ඉතින් මේ පේනවනේ ඔයාලට කෙස් වලට හොඳටම මම මේක ඇප්ලයි කරගෙන තියෙන්නේ. ඉතින් ඇප්ලයි කරගත්තට පස්සේ මම ස්කැල්ප් මසාජ් එකෙන් ඔයාලට මසාජ් කරන හැටි පෙන්නන්නම්. මේක සිලිකන් මසාජ් එකක්. ඉතින් මේවත් ඔයාලට බියුටි ෆෝර් ස්ටෝර් එකෙන් ගන්න පුළුවන්. මම මේ කතා කරන හැම නිෂ්පාදනයක්ම ඔයාලට අපේ ස්ටෝර් එකෙන් ගන්න පුළුවන් කියලාත් මතක් කරනවා. මේක ඔයාලා
ෂොප් එකකින් ගන්නකොට මේක බලන්න මේක මේ විදිහට නැමෙනවා. ඔයාලට පේනවාද මේක මේ විදිහට නැමෙනවා. මේක සිලිකන් මසාජ් එක. මේක අර ප්ලාස්ටික් එක නම් ගන්න එපා. එහෙම වුණොත් ඔයාගේ hair එක damage වෙනවා. ඉතින් ඔයා ස්කැල්ප් මසාජ් එක පාවිච්චි කරලා නම් මසාජ් කරන්න මෙන්න මේ විදිහට එක තැනට තියලා මෙන්න මේ විදිහට අපි එතන තමයි මසාජ් කරන්නේ. ඊළඟට ඊළඟ තැන. ඔන්න ඔය විදිහට තමයි අපි මසාජ් එක යන්න ඕනේ. ඒ වගේම තමයි සාමාන්‍යයෙන් මේ වගේ ටිකක් වොලියුම් එක තියෙන කොණ්ඩයක් තියෙනවා නම් මෙන්න මේ විදිහට මසාජ් එක දීලා මොකද මේ කෙස් අතරට ඉක්මනට ඒක යන්නේ නැහැනේ. මෙන්න මේ විදිහට මසාජ් එක දීලා ඊළඟට ඒ වගේම අනිත් කොටසට ඔන්න ඔය විදිහට මසාජ් එක දීලා ඔන්න ඔය විදිහට ඔයාලට තියෙන සම්පූර්ණ මොළව මසාජ් කරන්න. එහෙම නැත්නම් මසාජ් කරන ටෙක්නික් ගැන මම ඔයාලට වීඩියෝස් වලදී කතා කරලා තියෙනවා. ඇඟිලි තුඩු තද කරන්නේ නැතුව අපේ ස්කැල්ප් එකට ටච් කරලා අපි එතන මසාජ් කරනවා. ඊළඟට ඊළඟ තැනට අපි මෙන්න මේ විදිහට ඇඟිලි තියලා මසාජ් කරනවා. ඔයාලා මේ විදිහට මසාජ් කරන්න යන්න එපා. ඒකෙන් ඔයාගේ කොණ්ඩේ වැවෙන්නේ නැහැ. කොණ්ඩේ කැඩෙන එක සහ ඔයාගේ කේශ මූල තව බුරුල් වෙන එක තමයි වෙන්නේ. අපි කරන්න ඕනේ ඉස්සරලාම කොණ්ඩේ තියෙන ප්‍රශ්න නැති කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි අපේ කොණ්ඩේ වැවෙන්න පටන් ගන්නෙ සහ කොණ්ඩේ නිරෝගී වෙන්නේ අලුත් කෙස් වැවෙන්න පටන් ගන්න. ඒක නිසා කොණ්ඩේ ප්‍රශ්න නැති කරගන්න කාලය ඇතුළතදී අපි හරිම පරිස්සමට අපේ කොණ්ඩේ බලා ගන්න ඕනේ. ඉතින් මම හිතනවාද වීඩියෝ කාට ගොඩාක් වැදගත් කියලා. ඒ වගේම තමයි රෝස්මෙරි ඔයිල් එක දැනටම හදලා පාවිච්චි කරන කෙනෙක් නම් රිසල්ට් එක නැත්නම් අනිවාර්යයෙන්ම මේ විදිහට පාවිච්චි කරලා බලන්න. ඔයාලට අනිවාර්යයෙන්ම දවස් 3ක් 4ක් යනකොටම ප්‍රතිඵල තියෙනවා. ඉතින් රෝස්මෙරි ඔයිල් ගැන තව විස්තර අවශ්‍ය නම් ඔයාලට පුළුවන් Google එකේ search කරලා බලන්න. ඔයාලා YouTube වල බලන්න රෝස්මෙරි කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. ඒ කියන්නේ හිසකෙස් නැති කෙනෙකුගේ වුණත් හිසකෙස් වවන්න පුළුවන් හැකියාවක් මේ රෝස්මෙරි වලට තියෙනවා. ඉතින් රෝස්මෙරි ඔයිල් එකත් එක්ක තව ඖෂධ දාලා හදපු අපේ රෝස්මෙරි ඔයිල් එක ඔයාලට ගන්න පුළුවන්. ඒකත් මම මතක් කරනවා. එහෙම නැත්නම් ඔයාලට මේ වෙනකොට ලංකාව ඇතුළතදී රෝස්මෙරි ඔයිල් සෙල් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ඔයාලට අරගෙන try කරලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවාද වීඩියෝ කාට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම තමයි WhatsApp එක කරා ඔයාලට ඕනම තියෙන ගැටලුවක් අහන්න මම ඔයාලට කැමතියි. මගේ දැනුම ඔයාලත් එක්ක share කරගන්න. ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් ඒ දේවල් ඔයාලත් එක්ක share කරගන්න මම හරිම කැමැත්තෙන්. ඉතින් එහෙනම් මම හිතනවා ඔයා මේ වීඩියෝ එකට කැමති වෙයි කියලා. ඉතින් එහෙනම් මම ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබම සුබ ජයග්‍රාහී දවසක්.